ලංකාවේ පරණ ප්‍රස්තාව පිරුලක් එහෙම නැත්නම් පැරණි කියමනක් තියෙනවා නේද මේ හිත හොඳ අම්මන්ඩි හැමදාම බඩින් කියලා. ඇහුවාම ඔයගලන්ට hina ගියාට මේක මේ ලොකු තේරුමක් තියෙන අතරම සාමාන්‍ය ජීවිතේ. මේ උපමාවන් එදින එතකොට මේක මේ එම්පති කියන එක එම්පති කියලා අපිට උගන්වලා තියෙනවනේ දෙයක්. ඕක වරද්දගත්තාම වෙන්නේ ඕකම තමයි ජීවිත කාලේ. අර හිත හොඳ අම්මන්ඩිත උනාට වඩා දේවල්. ජීවිතේම කාබාසිනියා වෙලා යන්න පුළුවන්. හරිනේ. ඒකෙන් තමයි මේ කතා ගන්න යුතුනේ. කතා නම් තියෙනවා මාලාවක්. මේ ඉතින් ඒකට මේකෙනුත් ප්‍රවේශයක් වගේ තමයි ගන්නෙ. එක එක දේවල් ගැන ඔෆිස් කල්චර්ස් අර මේවා පිටරටවල් වල කතන්දර ගොඩක් තියෙනවා. සර්වයිව් වෙන හැටි ගැන සර්වයිවල් ටැක්ටික්ස් තමයි. අර කවුද බෙයා ග්‍රිල්ස් කැලාවල ගිහිල්ලා සර්වයිව් වෙන එක ලේසි. මේ වගේ මිනිස්සු අස්සේ සර්වයිව් වෙන එක ඊට අමාරුයි. එහෙමනම් මේ අද වීඩියෝ එකෙන් ටක් ගාලා කතා කරමු මේ එම්පති කියන එක. එම්පති කියන එක වැරදි පැත්තෙන් අල්ලගෙන ජීවිතේම නන්නත්තර කරගන්න විදිය මොකක්ද කියලා, කොහොමද බේරෙන්නේ, කොහොමද තේරුම් ගන්න කියලා. right. ඉතින් කොහොමද හැමෝම සාදරයෙන් පිළිගන්නවා යකාගේ කතා channel එකට. යකාගේ කතා කියන්නේ ඉතින් හැමදේම අමුවෙන් කතා කරන තැන. හරිනේ. මේ එම්පති කියන කතන්දරේ. ඒ කියන්නේ මෙහෙමයි කෙටියෙන් කියනවා නැති මේක හරි ලොකු මාතෘකාවක් විදිහට අරගෙන කියලා දීලා ඇති එක විදිහ වලට. ඒ කියන්නේ අනිත් පුද්ගලයාට දැනෙන විදිහට එයාට හැඟෙන විදිහ ඔයා තේරුම් ගන්න බලන්න කියලා. අනිත් කෙනාට තේරෙන්නේ නැහැ. හරිනේ. එතකොට ඉතින් be kind කියන්න පුළුවන්, be empathetic කියන්න පුළුවන්, walk in other person's shoes කියන්න පුළුවන්, put yourself in others shoes කියන්න පුළුවන්. ඉතින් මේ දේවල් තියෙන්නේ හැම තැනටම හැම වෙලාවෙම හැම විදිහටම කරන්න නෙමෙයි. අර වැරදි පැත්තෙන් අල්ල ගන්නවා කියලා අපි කියන්නේ අර බුදුදහම ගැනත් තියෙන්නේ. සර්පයාගේ වල්ගෙන් අල්ල ගන්නවා කියලා වැරදියට අල්ලගත්තොත් එහෙම සීන් එකක් තමයි මේ කතන්දරේ. මම මේ කියන්නේ කරුණාවන්ත වෙන්න එපා, මේවා අනිත් මිනිස්සුන්ට උදව් කරන්න එපා, එහෙම සීන් එකක් නෙමෙයි. මේක ටිකක් භයානක කතන්දරයක් ඉඳ. මොකද මේකට පුරුදු වුණොත් එහෙම ජීවිතේ නන්නත්තර වෙනවා අනිවාර්යෙන්ම. ඒ වගේම එතකොට හැමදේම අනිත් මිනිස්සයාගේ පැත්තෙන්ම බල තමන් සෆර් කරන්න ගන්නවා මුළු ජීවිතේම. හරිනේ. මේ වගේ දේවල් ඉතින් ලොකුවට ඇහෙන්නේ නැහැ නේද ඔයගොල්ලන්ට? ඉතින් ඒකින්ද ඔන්න අපේ channel එකත් එක්ක එකතු වෙන්න. හරිද? ඔයගොල්ලන්ගේ අදහස් හැමදේමත් කමෙන්ට් කරන්න. ඉතින් දැන් මේක විස්තර කරන්න හොඳම සීන් එක මම මෙහෙම කියන්න. හරිද? අපි නිකන් ඔයා හිතන්න පිස්සු බල්ලෝ කියලා ඉන්නේ. රේබීස් කියලා තියෙන ජල බීතිකාව හැදිච්ච සුනකෙක්. ඔන්න දැන් දුවගෙන එනවා ඔයාව හපන්න. එතකොට දැන් මොකද එකපාරට කරන්න ඕනේ? කොච්චර අන්පොපියුලර් තීරණයක් වුණත් ඔයා එම්පතටික් වෙලා අනේ මේ සුනකයාව හරියට බලාගෙන නැහැ. මේ සුනකයාට මොනව හිතනවද? දැන් බෙල්ල හිර වෙනවා ඇති නේද? මේ ලෙඩේ හැදිලා. එතකොට මේ සුනකයා ගිය ආත්මේ කළා තියෙන පව් වලට පව් මේ ආත්මෙත් මේ පරිසම් දෙනවා. මේවා භව කර්ම. එතකොට මේ සුනකයාගේ වැරද්දක් නෙමෙයි. මේ ඉන්ජෙක්ෂන් ගස්සලා නැහැ. අනේ පව් කියලා බලාගෙන හිටියොත් ඔයාගේ එම්පති එක ඊට පස්සේ එක්ක ඔයාට සුනකයා ගිය ලෝකෙටම යන්න වෙයි. සුනකයා දවස් 7කින් ගියාම එහෙම නැත්නම් ඉතින් අර ඉන්ජෙක්ෂන් ගහ ගන්න වෙයි. ඉස්සර නම් අපේ කාලේ මේ බුරිය වටේට ගහනවා ඉන්ජෙක්ෂන් 21ක්. හරි. ඉතින් තේරෙනවනේ. දැන් හැමදේම දැන් ඒතකොට සුනකයෝ ගැන නෙමෙයි මේ කතන්දරේ. මිනිස්සු ඉන්නවනේ මහා නසරානි මිනිස්සු ඉන්නවා. මම මේ අමුෙන් කතා කරන්නේ. පජාත ගති තියෙන නසරානි ඩීසන් විදිහට කියනවා නාසිස්ටික්. ඒ වගේ. නැත්තම් අර මැකියාවෙලි වගේ වැඩ කරන මිනිස්සු. එතකොට ඔයාගේ ඔය එම්පති එක හැමතිස්සෙම ඔයා පුරුදු වෙලා ඉන්නවා නම් අනිත් මිනිස්සයාගේ පැත්තෙන්ම බලලා මේක දැන් මොන දේ කරත් ඔයාට කවුරු හරි පිස්සු බල්ලෙකුට වඩා අන්ත විදියට ඔයාට සලකනවා නම් කෑ ගහනවා නම් මොන දෙයක හරි ඒ කියන්නේ කෑ ගහන්න ඕනේ නැහැ වෙන දේවල් කරන්න පුළුවන් නේ අරියාදු කරන ඒවා ලංකාවේ මිනිස්සුන්ට නුපුරුදු දේවලුත් නෙමෙයි ඒ කියන්නේ මේක ඉතින් වෙන්න පුළුවන් ඔයාගේ ගෙදර වෙන්න පුළුවන් නෑදෑයෝ අතර යාළුවෝ අතර වැඩ කරන තැන සමාජයේ සොසයිටි එකේ පිටරටක ඉන්නවා නම් ඒ විදිහට වෙන මිනිස්සු එහෙම නැත්නම් ලංකාවේ කමියුනිටි එකක් අස්සේ එක දේවල් වෙන්න පුළුවන් එතකොට හැමතිස්සෙම දැන් ඔයාට මේ පුරුදු වෙලා තියෙන විදිහට අර කුඩු ගහන්න පුරුදු වෙලා වගේ ඔයාට හිතෙනවා නම් අනේ නෑ මේ මිනිස්සයා මොකක් හරි අප්සෙට් එකේ ඉන්නේ නැත් ඒ මිනිස්සයාට මොන හරි ප්‍රශ්න ඇති ඒ මිනිස්සයාට මොකක් හරි මානසික ලෙඩක් ඇති ස්ට්‍රෙස් වෙලා ඇති ડિප්‍රෙස් වෙලා ඇති ඇන්ෂස් වෙලා ඇති හෝම් සික්නස් හැදිලා ඇති ඔය වගේ මොකක් හරි මගුලක් ඔයා පැත්තට දාගන්නවා කියන අර පිස්සු බල්ලට කන්න දෙන එක ඇති පදමට හරිනේ. ඉතින් එතකොට ඔතන තමයි බවුන්ඩරි එක තියෙන්නේ. ඕක තමයි තේරුම් අරගෙන නැත්තේ. ඒ කියන්නේ කරුණාවන්ත වෙන එක අනිත් මිනිස්සුන්ට උදව් කරන එක නෙමෙයි. ඒක නෙමෙයි මෙතන ප්‍රශ්නේ. එතන බවුන්ඩරි එක. අනිත් කාරණේ මේ එම්පති කියන එක ඔයාට එම්පති කියන එක තියෙන එක පාවිච්චි කරනවා අපි කිව්වේ අනිත් කට්ටිය ඒගොල්ලන්ට වාසි ගන්න.
තව කාරණයක් තමයි මේ එම්පති කියන එක අනිත් මනුස්සයාට හැඟෙන හැටි තේරුම් අරගන්න මිනිස්සු දැන් එම්පතටික් විදිහට බලනවා කිව්වට ඒ කියන්නේ අනිත් මනුස්සයාට ෆීල් වෙන විදිහ තේරුම් ගන්නේ ඒක තමන්ගේ වාසියට. හුඟක් වෙලාවට මහා පරිමාණයෙන් ගත්තත් එහෙමයි අද ලෝකේ ඉන්ඩිවිජුවලි ගත්තත් එහෙමයි. ඒ කියන්නේ අනිත් මනුස්සයාට හැංගෙන දේ පාවිච්චි කරනවා එක්ක මොකක් හරි විකුණන්න. එක්ක මොකක් හරි වාසියක් ගන්න. එහෙම නැත්නම් බිම් මට්ටමින් ගත්තොත් එහෙම තමන්ට මොකක් හරි දෙයක් කරගන්න මේ මනුස්සයාට කියලා. ඒ තියෙන ෆීලිං එක උපයෝගී කරගෙන. එතකොට මේ එම්පති කියන එක බවුන්ඩරිස් නැති එම්පති කියන කතන්දරය ඇවිල්ලා සෙල්ෆ් ඩිස්ට්‍රක්ෂන් එක තමයි යන්නේ. ඔයා විනාශ වෙන්න තමයි යන්නේ. ඒ ගැන ඔන්න හොඳට මතක තියාගන්න. දැන් වැඩේ තියෙන්නේ ඔයා මේ එම්පති කියන එක අනිත් මනුස්සයාට ෆීල් වෙන විදිහම ඔයා හැමතිස්සෙම හිත යන්න ගියොත් මාර එම්පතටික් කියලා ඔයා හිතන් ඉන්නවනම් කවදා හරි ඔයාට ගෝල්ඩ් මෙඩල් එකක් කවුරු හරි දෙයි. නැත්තම් ඔයාව ටෙලිනාට්‍යයක ඔයා වෙනුවෙන් ටෙලිනාට්‍යයක් හදයි. එහෙම කෙහෙල්මල් වෙන්නේ නැහැ කියලා. එතකොට ඔයා ඇවිල්ලා මේ මිනිස්සුන්ගේ පේන් එක ඔයා ඇබ්සෝබ් කරගන්න චරිතයක් බවට පත් වෙනවා. ඔයා ඒව ඇබ්සෝබ් කරගෙන ඔයා සෆර් කරනවා මේ මිනිස්සුන්ගේ ඒවා ඔයාගේ පැත්තට දාගෙන. එහෙම වුණාම තමයි අර නෑ බෑ කියන්න බැරි කතන්දර එන්නේ. මොන දේ ඇහුවත් Taman සෆර් කරගෙන ඔව් කියන පුරුද්දක් එන්නේ. ලංකාවේදී ඕක ඉතින් හොඳටම තියෙනවා. ලංකාවේ හැමෝම කවද කොයි වෙලාවකයි ඕන වෙයි කියලා හිතාගෙන ඉන්නේ තියෙන සිස්ටම් මේ වානු. පිටරට ආවම ඕක ටිකක් ඇරිලා යනවා. ඒත් ටිකක් අමාරුයි හුඟක් අයට. විශේෂයෙන්ම ලංකාවගේ බෑග්ග්‍රවුන්ඩ් එකකින් ආවම ඔය නෝ කියන එක නම් හොඳටත් කියන්න පුරුදු වෙන්න ඕනේ තැනකදී. ඒ කියන්නේ දැන් Taman සෆර් කරන වැඩ තියනවානේ. මං කියන්නේ දැන් ඔයාට ඔෆිස් එකේදී ඔයාගේ බොස් වැඩක් කිව්වහම නෝ කියන එක වගේ එකක් නෙමෙයි. ඔයාගේ යාළුවා මේ සොසයිටි එකේ තව මිනිස්සු ඔයාට අදාළ නැති දේවල් වලට ඇවිල්ලා හැමතිස්සෙම එයා කම්ෆර්ට් වෙන්න ඔයාට වැඩක් පව ගන්න ඔයාට දේවල් කරන්න ආවහම ඔයා එයාගේ පැත්තෙන් ඉඳලා අනේ පව් මෙයා මෙහෙමයි කියලා ඔයා එම්පතටික් වෙලා එයා වෙනුවෙන් ඔයා සෆර් කරන කතන්දර වලට කවදාවත් යන්න එපා. ඔයාට ගෝල්ඩ් මෙඩල් එකක් හම්බ වෙන්නේ නැහැ කවදාවත්. ඉතින් මෙහෙම ගියාම තමයි ඔයා ගැන මේ විදිහට චිත්‍රයක් හදාගෙන තිබ්බාම දිගින් දිගටම ඔයාව නටවනවා. ඒ කියන්නේ ඔයාගේ පැත්තටම ගිල්ට් එක දානවා. ඔයා ඇවිල්ලා ඒ කියන්නේ ඔයාගෙන් පුළුවන් තරම් වැඩ කරගෙන මිනිස්සු වටේ ඉන්න මිනිස්සු මෙහෙ ඔයා හොඳට ප්‍රයෝජනයට අරන් දිගින් දිගටම ඒවා කරන්න කියලා ඒගොල්ලන්ගේ කම්ෆර්ට් එක වෙනුවෙන් ඔයාට සෆර් කරන්න දීලා ඔයා ඒවා කරගෙන ගිහලා ඔයා අසනීපයක් කරවිලා මොනවා හරි දෙයකින් බෑ කිව්වොත් ඒකටත් 1000ක් දේවල් කියනවා. එතකොටත් අර ඔයාට ගිල්ටි ෆීලිං එක එන විදිහේ දේවල් කියනවා ඒගොල්ලෝ. ඒගොල්ලෝ දන්නවා ඔයාට බවුන්ඩරි එකක් නැහැ කියලා. ඔයාටත් ගිල්ටි ෆීලිං එකක් එනවා. ඔයා මේ ඩිසපොයින්ට් කරනවා වගේ අනිත් මිනිස්සුන්ව හරි වැරදි ඔයා. එහෙම නැත්නම් ඔයා මේ අනිත් මිනිස්සුන්ගේ සන්තෝෂය නැති කරනවා වගේ. ඒ වගේ අර ගිල්ටි ෆීලිං එකක් එන්න ගන්න ඔයාට. එතකොට මේ එම්පති එක දැන් දෝරේ ගලාගෙන ගිහිලා තියෙනවා. ඊට පස්සේ මේ වටේ ඉන්න ඔයාව හොඳට වටේ යවල ඔයාගේ වැඩ කරගන්න ගෝතයෝ ඉන්නවානේ එක එක. යාළුවෝ වෙන්න පුළුවන්, ඔෆිස් එකේ කෝවර්කර්ස්ලා වෙන්න පුළුවන්, කමියුනිටි එකේ ඉන්න මිනිස්සු වෙන්න පුළුවන්, යාළුවෝ එසින් ඉන්න මිනිස්සු වෙන්න පුළුවන්. යාළුවෝ කියලා ඉතින් කොහොමත් ඉන්නේ අතලොස්සක්. අනිත් මිනිස්සු ඉතින් එක වැඩක් කරගන්න තමයි හුඟක් වෙලාවට එන්නේ යාළුවෝ වගේ පෙනී හිටියට. ඉතින් මේ මිනිස්සු ඔයාටත් හැමතිස්සෙම දානවා අර ඒගොල්ලන්ගේ තියෙන දුකම තමයි. එතකොට අර දුක් මුසු පැත්තම ඔයාට දානවා. ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්න කියයි, අරක කියයි, මේක කියයි. මොකද ඔයා ඒව ඔක්කොම ඇබ්සෝබ් කරගන්න ඕනේ. එතකොට ඔයාගෙන් ඒ පැත්තට දැම්මහම තමයි වැඩ කරගන්න පුළුවන් කියලා. ප්‍රශ්නයි අරවයි මේවයි නිකන් හොඳ දෙයක් අහන්න වෙන්නේ නැහැ ඔයාට කවදාවත්. ලස්සන දෙයක් අහන්න වෙන්නේ නැහැ. මොකද ඒ ලස්සන දේවල් කියන්න සන්තෝෂ වෙන්නේ ඒගොල්ලන්ට වෙන කට්ටිය ඉන්නවා. දැන් ඔයාව ඒගොල්ලෝ තියාගෙන ඉන්නේ මේවා කියලා ඔයාගෙන් වැඩ කරගන්න. එතකොට හිතන්න එපා ඒගොල්ලන්ගේ ජීවිතේ මුළු ජීවිතේම එහෙම කියලා ඔයාට පෙන්නන. ඒ විනෝද වෙන්න ආතල් දාන්න ඒගොල්ලන්ට වෙන කට්ටිය ඉන්නවා. හරිද? මොකද ඔයා හොඳටම සුදුසු කියලා ඒගොල්ලෝ ලේබල් කරලා තියෙන්නේ මේ වැඩේට. හරිනේ? ඔයා බලන් ඉන්නවා ඔයාගේ මේ කරුණාවන්තකමට ඔයා නැහිගෙන ඔයාට ඔයාගේ පවුල ගෙදර දරුවෙක් යොදවන්න තියෙන වෙලාවක් නැති කරගෙන එහෙම දඟලගෙන අනිත් අයට දේවල් කරලා දුන්නාම ඔයාට අර සම්මානයක් හම්බ වෙයි වගේ කතන්දරයක්. එතකොට මේ වගේ එම්පතටික් පීපල් මේ එම්පති එක අම්බානක දෝරි ගලා ගිය මිනිස්සුන්ට වෙන දෙයක් තමයි මේ හැමෝගෙම පොටෙන්ෂල් එකක් දකිනවා. ඒ කියන්නේ ඉස්සරහට මෙයා හොඳ වෙයි වගේ. මෙයාව හදාගන්න පුළුවන් වගේ. මෙයාට දේවල් උදව් කරාම මෙයා හැදෙයි. ඒ වගේ. ඔය සෙකන්ඩ් chance, third chance, අර chance මේ chance දෙන හැමතිස්සෙම ඉස්සරහක් ගැන හිත තව කරනවා. අර නිකන් අඩිය නැති භාජනයකට වතුර පුරවනවා වගේ. මිනිස්සු ගැන එක දෙයක් කියන්නම්. මේක තමයි ඇත්තම කතන්දරේ. මිනිස්සු ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. ඔය බුද්ධ ආගම පැත්තෙන් ගත්තත් භවාංග චිත්තය අරන් එන කතන්දරයක් තියෙන්නේ. ඒ විදිහට ඒක ලොකුවට කතා කරන්නේ මම මේ සරලව කිව්වේ.
එතකොට මිනිස්සු ඒ ඇවිල්ලා තියෙන ඒ ගතිගුණ ඒවා වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙමයි. පොඩි දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඒ වුණාට කවුරු හරි මිනිස්සෙක් ඔයාලට මහා පජාත වැඩක් කරොත්, ඒ කියන්නේ වැඩේ මිනිස්සයා හිතලා ප්ලෑන් කරලා කරන්නේ. ජරා දෙයක් කරොත් ජීවිතේ ඒ මිනිස්සයාගේ ඒ ගතිය හැමම තමයි ආයි. හැබැයි මේ මිනිස්සයා ආයෙ එන්න පුළුවන් එක එක වෙස්මුණු දාගෙන ඔයාගෙන් වාසි ගන්න කාලෙන් කාලෙට. අර නිකන් එයාගේ ඒ කියන්නේ වෙනස් වෙලා නෙමෙයි එන්නේ. වෙස්මුණ මාරු කරගෙන එනවා ආයිසරයක් ඔයාව මේ පාවිච්චි කරන්න. හරිනේ. එහෙම වෙනස් වෙන්නේ නැහැ. ජරා වැඩක්, බලු වැඩක්, නසරාණි වැඩක් කරපු මිනිස්සෙක් ආයෙ ආවොත් අර ෂෝක් කතාවක් තියෙන එකම සර්පයාගෙන් දෙපාරක් කවා ගන්න එපා කියලා. ඔන්න ඕක මතක තියාගන්න. දැන් ඉතින් මේකට මොකද කරන්නේ? මිනිස්සු එක කතා කරන්නේ නැතුව අර නිකන් මොකද්ද මලමිනියක් සොම්බියක් වගේ ජීවත් වෙන්නද? නෑ, එහෙම අවශ්‍ය නෑ. බොහොම සන්තෝෂෙන් හැමෝම එක්කම කතා කරලා ඉන්න තියෙන්නේ. මිනිස්සුන්ගේ ප්‍රශ්න කිව්වොත්, දේවල් කිව්වොත්, පොඩි කාලේ තිබ්බ ප්‍රශ්න, ජීවිතේ තිබ්බ ප්‍රශ්න, ගැටලු, ඒ හැම දෙයක්ම ඔයාට අහන්න පුළුවන්, ඒගොල්ලන්ට උපදෙස් දෙන්න පුළුවන්, ඒගොල්ලෝ එක කතා කරන්න පුළුවන්, අවශ්‍ය විදිහට උදව් කරන්න පුළුවන්. හැමදේම කරන්න පුළුවන්. හැබැයි ඔයා හොඳට මතක තියාගන්න බවුන්ඩරි එක මොකක්ද කියලා. බවුන්ඩරි එක මොකක්ද කියලා වැටපනින්න දෙන්න එපා එතනින්. ඒ කියන්නේ මේ මිනිස්සයා මේ කියන දේවල් වලින්, ඔයාගෙන් ඉල්ලන දේවල් වලින්, මේ කතන්දර වලින්, ඔයාට කරන කියන දේවල් වලින් ඔයාගේ අතුලාන්තය, ඔයාගේ තියෙන හිතේ සාමය, සැනසෙල්ල, ඒ වගේ දේවල් නැති වෙනවා නම් ඒ නැති වෙනවා නම් එතකොට ඔයා එයාගේ පැත්තෙන් හිත මෙයාට මේ තිබ්බ ප්‍රශ්න හින්දා මෙයා මෙහෙම කරන්න කියලා ඒක ඇවිල්ලා ඇවිල්ලා විකාර කතන්දරයක්. එතකොට එම්පති එකකින්ද ඔයා නාගන්න යන්නේ. එතකොට මේ අවසාන කොටසට එනවා නම් දැන් මොකද්ද? එතකොට අපි කරන්න ඕනේ මේ එම්පති කියන එක අනිත් මනුස්සයගේ පැත්තෙන් හිතන එක කන්ට්‍රෝල් එකක් තියාගෙන කරන්න අවශ්‍ය වෙනවා. ඒකට මම කියන්නම් ටිප්ස් 5. පළවෙනි එක තමයි separate compassion from responsibility. හරිනේ. ඒ දෙක පටලව ගන්න එපා. ඒ කියන්නේ මෙහෙමයි. ඔයාට කාට හරි කරුණාව දක්වන්න, කෙයා කරන්න ඒව ඔක්කොම පුළුවන්. හැබැයි එයාට තියෙන ප්‍රශ්න හරි එයාව හරි ෆික්ස් කරන එක ඔයාගේ රෙස්පොන්සිබිලිටි එකක් කරගන්න එපා. ඒක ඇත්තටම ඔයාගේ වගකීමක් නෙමෙයි. ඒක ඔයාගේ වගකීමක් නෙමෙයි. එහෙම කාට හරි මොකක් හරි උදව්වක් කළත් ඒ දේවල් රිකරන්ට් වෙනවා නම් ආයෙ එනවා නම් ඔන්න ඉතින් නෝ කියලා අයින් වෙන්න තමයි තියෙන්නේ. දෙවෙනි එක තමයි හැමෝගෙම ඔයා watch patterns not words. ඒ කියන්නේ මේ pattern එක මොකක්ද කියලා තේරුම් ගන්න වචන නෙමෙයි. සමහර මිනිස්සු ඇවිල්ලා ඔයාට එක දේවල් ඔයාගෙන් ඉල්ලලා අරවා ඒවා ආයි එක promises දෙන්න පුළුවන්. එතකොට මේ promises කියන වචන වලින් ඔයාට වැඩක් නෑ. උදාහරණයක් විදිහට මෙතනදි කියනවා. එතකොට ඒක ඒ pattern එකක්. ඔයා දිගටම මෙයා කියන දේවල් කරන්නේ නැද්ද? මෙයා ඔයාට ඇණයක් වෙනවද? දිගටම යන pattern එක. අර එයා එක සැරේට ඇවිල්ලා ඔයාගෙන් උදව් අරන් ඔයාව නන්නත්තර කළා. මේවා නම් ඉතින් ආයි කවදාවත් අමතක වෙන්නේ නෑ මචං. මැරෙනකන් අමතක වෙන්නේ නෑ කී ගියා කියලා වැඩක් නෑ. ඒක ඇවිල්ලා red flag එකක්. දෙක. තුන්වෙනි එක තමයි stop explaining your boundaries. ඒ කියන්නේ මෙහෙමයි කෙටිම කියනවා නම් මෙහෙමයි. ඔයාට අනවශ්‍ය දෙයක්, ඔයාට කරදරයක් වෙන දෙයක් කවුරු හරි ඇවිල්ලා ඔයාගෙන් ඉල්ලනවා නම්, කරන්න කියනවා නම් ඒ දේවල් වලට ඔයා no කියන එක නෝ කියලා දාන්න තියෙන. ඒක ආයෙ ඔයා විනාඩි 10ක් පැය භාගයක් තිස්සේ යාට එක්ස්ප්ලেইন කරන්න ඕනේ නැහැ. ඇයි මේක කරන්න බැරි, අරක කරන්න බැරි, කතාවක් හදාගෙන එක්ස්ප්ලেইন කරන්න දෙයක් නෑ. මේක මට හරියන්නේ නෑ. ඔය වැඩේ කරන්න බෑ. සෝරි කියලා. ඕනනම් සෝරිත් පොඩ්ඩක් කියන්න පුළුවන්. නෝ කියන එක, බෑ කියන එක හොඳට පුරුදු වෙන්න. ඒ කියන්නේ මේ වගේ දේවල් වලට ඔයාට පාඩු සිද්ධ වෙන, ඔයාට uncomfortable දේවල් කරන්න කිව්වහම ඔයා ඇඹරෙන්න අවශ්‍ය නැහැ කියන එක. හතරවෙනි එක notice how you feel after interactions. ඒ කියන්නේ කවුරු හරි ඔයා interact කරාම, සංවාදයක් මොනවා හරි කරාම ඔයා කොහොමද feel වෙන්නේ? නිකන් ඔයා නිකන් drain වෙලාද? ඔයාගේ energy ඔක්කොම ගිහිල්ලා වගේද? ඔයා නිකන් guilty feeling එකක් එනවද? යාව රිදෙව්වා මේවා වගේ. ඔයා නිකන් anxious වෙනවද? නිකන් ආතතියක් එනවද මේ මිනිස්සෙක් හිටියා? එයාගේ mood එක upset වුණා නම් ඔයාට හිතෙනවද ඔයා තමයි ඒකට responsible වගේ කතන්දරයක්. මේවා red flags. මේ ඒ කියන්නේ මේ මිනිස්සයා අවුල් ඩයල් එකක් වෙන්න තියෙන chance එක හොඳටම වැඩි. red flag එකක්. එහෙම වෙනකොට පොඩ්ඩයි ගැන හිතන්න. පස්වෙනි එක තමයි set clear emotional boundaries. emotional boundaries. මේකත් අර නෝ කියන කතාවට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ ඔයා ටොලරේට් කරන එක බවුන්ඩරි එකක් තියෙනවා. කවුරු හරි ඔයාට නිකන් අනවශ්‍ය විහිළු කරනවා නම්, මේ උදාහරණ විදිහට තරහ යනවා නම්, ඔයාට තරහ ගිහිල්ලා එක දේවල් කරනවා නම්, දිගින් දිගටම මොනවා හරි උදව් ඉල්ලනවා නම්, කැත විදිහට කතා කරනවා නම්, විශේෂයෙන්ම ඒ වගේ දේවල් වලට ඔයාට කෙලින්ම කියන්න ඕනේ නෑ මේ මං ඔයාලට ලෑස්ති නෑ. ඔයා මොකද්ද කිව්වේ? ඒ වගේ මොකද්ද කිව්වේ මට තේරුන්නේ නෑ. ඔක මං කැමති නෑ ඔය වැඩේට. ඒ වගේ මේ නිකන් මේ ආයි නෑ කෙලින්ම ලොක් කරන දොරක් වගේ ඒ බවුන්ඩරි එක සෙට් කරන්න ඕනේ ඒ වෙලාවට. එතකොට ඔය දේවල් වලින් තමයි අර ඔයාගේ පර්සනැලිටි ගැන මිනිස්සු දැනගන්නවා. ඒ කැරක්ටර් එක.
මෙයාත් එක්ක එහෙම සෙල්ලම් දාන්න බෑ කියලා. මොකද හුඟක් මිනිස්සුන්ගේ තියෙන දෙයක් තමයි මුට්ටිය දාලා බලනවා. මේ අලුත් අය දන්නවද දන්නේ නැහැ. ඉස්සර කාලේ හොරු පන්නනකොට ගෙවල් වලට ඉස්සලා මේ ලීයක මුට්ටියක් ගැට ගහලා ඇතුළට දානවා මිනිහෙක් එනවා වගේ. එතකොට මුට්ටියට අල්ලන් ගැහුවොත් එහෙම දුවනවා. අන්න ඒ වගේ ලාවට විහිළුවක් නෝන්ඩියක් අර මේ දාලා පටන් ගන්න පුළුවන් වැඩේ. ඊට පස්සේ ඔයාගේ මුකුත් ප්‍රතිචාරයක් නැත්තම් දිගටම ගිහිල්ලා නන්නත්තාරි කරන්න පුළුවන්. ඔන්න බවුන්ඩරීස් කියන එක බොහොම වැදගත්. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ලෝකයේ ඇත්තටම එම්පති කියන එක 100%ම අවශ්‍යයි. එම්පති කියන එක අවශ්‍යයි. ඒක හරි විදිහට තමයි පාවිච්චි කරනවා ස්ට්‍රෝං එම්පති කියන එක. එහෙම නැති ඔයගොල්ලන්ගේ අදහස් හැමදේම බොහොම වටිනවා. ඒ හැමදේම කමෙන්ට් කරන්න. ඉතින් වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න ඔයගොල්ලෝ කැමති නම්. එහෙම නැත්නම් අද නවතින්න අපි ආයෙ දවසක හමු වෙමු.